ඔන්න ඉතින් අද ටෙක් channel එකෙන් මේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න මං ආවා. ඉතින් හැමෝටම තියෙනවලු හැමෝටම ප්‍රශ්නලු මේ වතුර මෝටරේ දාපුවාම අමතක වෙනවලු ඕෆ් කරන්න. ඉතින් වතුර අපත යනවලු. ඉතින් ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා මගෙන් අහලා තිබ්බා. ඉතින් අද අපි ගෙනාවා ඒකට විසඳුමක් විදිහට. ඉතින් මේකට විසඳුමක් විදිහට මම ගෙනාවා අද water leak sensor එකක්. ඉතින් අපි අද වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ water leak sensor එක අපි සවි කරගන්නේ සහ ෆෝන් එකට අපි කොහොමද මේක දාගන්නේ සහ මේකේ තියෙන වාසි අවාසි ගැන අද අපි කතා කරමු. එහෙනම් රැඳිලා ඉන්න මාත් එක්කම අපි යමු වීඩියෝ එකට. මෙන්න මේක තමයි ඉතින් අපේ water leak sensor එක. ඉතින් මෙන්න මේ වගේ පොඩි device එකක් තමයි මේක. මේක පිටිපස්ස තියෙනවා මෙන්න මේ වගේ terminal දෙකක්. ඉතින් මේ terminal දෙකට තමයි අපේ wire දෙක සම්බන්ධ කරගන්න ඕන. ඔයාලට පුළුවන් මේකට 2 core wire එකක් හෝ cat 6 එකක් පාවිච්චි කරන්න. ඉතින් මේක බැටරි එකෙන් වැඩ කරන device එකක්. පොඩිම පොඩි බැටරියක් තියෙන මේකේ. ඉතින් බැටරිය සාමාන්‍යයෙන් මාස 6ක් විතර වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ වයර් සම්බන්ධ කරලා ඊට පස්සේ අපි ලීකේජ් එක එන තැනට ප්‍රොප් දෙකක් තියෙනවා සවි කරන්න. ඉතින් මම ප්‍රොප් දෙක පෙන්නන්නම් මේ වීඩියෝ එකෙන්. ඉතින් වතුර ටැංකිය එකට සවි කරනවා නම් මේකෙන් සෙන්සර් දෙකක් වගේ සවි කරගෙන අපේ T1 රිලේ එකක් සවි කරගන්න ඕන මෝටරේට. ඊට පස්සේ අපිට ඔටෝමේෂන් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේක කොහොමද අපි ජංගම දුරකථනයට දාගන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේක අකාර ඩිවයිස් එකක්. ඉතින් අකාර ඇප් එකට ගිහිල්ලා ප්ලස් මාක් එක අපි ක්ලික් කරලා ඊට පස්සේ මේකේ ඩිවයිස් එකේ මොඩල් එක අපි සර්ච් කරගත්තාම අපිට ඇඩ් කරගන්න පුළුවන් මේක. මේකෙත් බටන් එකක් තියෙනවා. තප්පර 3ක් ඔබාගෙන ඉන්න ඕන. එතකොට තමයි මේක පෙයාරින් මූඩ් එකට එන්නේ. මේ ඩිවයිස් එක කරා ඉතින් වෝටර් ලීකේජ් එකක් ආවොත් එහෙනම් අපේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන විදිහට සාදා ගන්න පුළුවන්. සහ මේ හබ් එකට ඇලර්ට් එකක් එන විදිහට හදා ගන්නත් පුළුවන්. සහ මම ඉස්සෙල්ලා කිව්ව විදිහට වතුර මෝටරේ ඔන් වෙන්න සහ ඔෆ් වෙන්නත් හදා ගන්න පුළුවන් මේකෙන් ඔටෝමේෂන් එක හදලා. ඔන්න දැන් අපි සෙන්සර් එක ඇඩ් කරන වැඩේ කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මේක ප්‍රෙස් කරගෙන ඉන්න ඕන තප්පර 3ක්. ඊට පස්සේ අපේ ෆෝන් එකට ඔටෝමැටිකලි මේක පෙයාරින් වෙනවා. ඉතින් බලමු දැන් කොහොමද අපි මේක ෆෝන් එකට දාගන්නේ කියලා. ඔන්න බලන්න මේකේ පොඩි ලයිට් එකක් තියෙනවා. ඒක ලයිට් එක බ්ලින්ක් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් අර කලින් ඩිවයිස් වගේම අපිට මේක තියෙන රූම් එක සහ මේකට දාන නම අපිට වෙනස් කරගන්න පුළුවන් මේ ඩෑෂ්බෝඩ් එකෙන්. දැන් අපේ සෙන්සර් එක ඇඩ් කරගන්න වැඩේ ඉවරයි. ඉතින් දැන් අපි බලමු ඊළඟට මේකේ මේ මම කිව්වනේ ප්‍රොප් දෙකක් ගැන. ඉතින් ඒ ප්‍රොප් දෙක මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න දැන් අපේ water leak sensor එක normal කියලා පෙන්නනවා අපිට. ඉතින් මේ ප්‍රොප් දෙකෙත් ලොකු වයරින් එකක් නැහැ. මේකේ වයර් දෙක අපේ leakage sensor එකට සම්බන්ධ කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් අපි වතුර ලීක් වෙන තැනට මෙන්න මේක හරියටම සවි කරගන්න ඕන. ඉතින් මම හිතනවා මේ මගේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මම මේ වගේ ඉදිරියටත් ස්මාර්ට් හෝම් වීඩියෝ අරගෙන එනවා. ඉතින් දැන්ටත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. සහ මගේ වීඩියෝ එක රැඳිලා ඉන්න කියන ගමන් ඉතින් අදට අපි සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.